සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම. ඉතින් අද මම ඔයාලා එක්ක බෙදාගන්න හිතුවේ ගෙදර කෑමට හදාගන්න කුරුඳු කොහොමද මම හදාගන්නේ කියලා. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමා ගෙදර කුරුඳු ගහක් තිබ්බත් කුරුඳු තලන ආයුධ නෑ කියන එක. ඉතින් බලන්නකෝ මම මොනවද පාවිච්චි කරන්නේ කියලා. ඇත්තටම ගෙදර තියෙනම දේවල් වලින් අපිට කුරුඳු ටික හදාගන්න පුළුවන්. ඔන්න ඉතින් අපේ ගෙදර කුරුඳු ගහේ කෝටු ටිකක් තමා මම මේ තලන්න යන්නේ. ඉතින් මම මුලින්ම මෙන්න මේ වගේ පරණ රෙදි කෑල්ලක් ඇඳුමට උඩින් දාගන්නවා. මොකද කුරුඳු කහට ඇඳුමේ ඉහුනම යන්නේ නැති නිසා. මුලින්ම මෙන්න මේ වගේ ගැට ටික පෑහ ගන්නවා. ඊළඟට පොඩි පිහිය අරගෙන මෙන්න මේ වගේ කුරුඳු කෝටු සුද්ධ කරගන්න ඕනි. අත බුරුල් කරලා තමා මේක අපේ පොත්ත යවන්න ඕනි. මං ඔයාලට පෙන්නන්නම් කොහොමද මේ පොත්ත සුද්ධ කරන්නේ කියලා. මෙන්න මේ තියෙන්නේ මම සුද්ධ කරගත්ත කුරුඳු කෝටුව. ඉතින් මේ වගේ මම ඔක්කොම කුරුඳු ටික සුද්ධ කර ගන්නවා. ඉතින් දැන් මෙන්න මේ වගේ කෝටු ටික සුද්ධ කරගෙන ඉවර වෙලා අපි අර යකඩෙන් අතේ සාමාන්‍ය ප්‍රමාණයට තද කරලා කුරුඳු කෝට්ට තලා ගන්න ඕනි. ඉතින් මේක තලද්දී සාමාන්‍යයෙන් චිත්ත ගතියක් වගේ ප්‍රමාණයකට එනවා. ඒ වගේ වුණාම මෙන්න මේ වගේ උඩින් රවුමයි යටින් රවුමකුයි ඇඳගෙන ඒ රවුම් දෙක යා කරන ප්‍රමාණයට ඉරක් ඇඳලා කපාගෙන හිමීට මේක කුරුඳු පොත්ත ගලව ගන්න ඕනි. ඔන්න ඔය විදියට මම කුරුඳු ටික සේරම තලා ගත්තා. ඉතින් හරිම ලේසි අපිටම ගෙදර කුරුඳු තලා ගන්න එක. බලන්නකෝ ඉතින් මම කියන්නේ බොරුද කියලා. මම මේ කුරුඳු කෝටු 3න් මාසෙකටත් වැඩිය පාවිච්චි කරන්න පුළුවන් කුරුඳු ප්‍රමාණයක් හදාගත්තා. මෙන්න මේ තියෙන්නේ හදාගත්ත කුරුඳු. මේ කුරුඳු ටික මද පවනි වේලලා හොඳට වේලුණාට පස්සේ බෝතලයකට දාලා මම අයින් කරලා තියාගත්තා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. අදට ගිහින් එන්නම්. සුබ දවසක්.